සමාජයේ නිවන විනිශ්චයක් දෙන්න. ප්‍රියදර ප්‍රේමාන්තනේ ශතාරික සමයේ පස්වන ඉරුදිනට පානගෙන මේ ලස්සන දවසේ ඔබට මට ආරාධනා කරනවා මෙනෙහි කරන්නට දේව වචනය ඔබේ මගේ ජීවිතේ ඔබ මම දෙන විනිශ්චයන් ගැන. අපි සමාජ ජීවත් වෙද්දී අපි අතර තියෙනවා තරංගයක්. අපිට ඕනේ සමාජයේ හොඳම කෙනා වෙන්න. මේ නිසා අපි හැම වෙලේම උත්සාහ කරනවා අපේ අසල්වැසියෝ අපිත් එක්ක එකට වැඩ කරන අය අපේ යාළු මිත්‍රයෝ මේ අය අපිට පල්ලෙහාන් ඉන්නවා නම් තමයි අපි ආස. අපි ආසයි ඒගොල්ලන්ගේ ප්‍රශ්නවල ඒගොල්ලන්ගේ ගැටලුවල හැමදාම දැල් වෙවි ඉන්නවා නම් හැමදාම පත්තු වෙවි ඉන්නවා නම් හැමදාම ඒගොල්ලෝ ගිනි ගන්නවා නම් අපිට පුංචි ආසාවක් තියෙනවා. මොකද අපිට අපිව ඉස්සරහට ගේන්න අපිට අර අපි බලාපොරොත්තු වෙන තරංගයෙන් අපි ඉස්සරහට එන්න ඒක අපට අවස්ථාවක් වෙන නිසා. මේ නිසා සමහරක් වෙලාවට අපේ වචන අපේ ක්‍රියා මේ සමාජයේ අපි යවට ඉන්න අයගේ ජීවිතවල තියෙන ගින්දර වැඩි කරන අවස්ථාවන් ඕනතරම් සමාජය තුළ තියෙනවා. එහෙම අවස්ථාවල් වලට අපිට මුහුණ දෙන්නට සිදු වෙනවා. නමුත් අද දවසේ ඔබට මට ආරාධනා කරනවා සුපුවත තුළ ස්වාමින් වහන්සේ පෞකාර ස්ත්‍රියට ලබා දෙන විනිශ්චය තුළින් ඔබට මට ආරාධනා කරනවා සමාජයේ නිවන විනිශ්චයකාරයෙක් වෙන්න. සමාජයේ නිවන විනිශ්චයක් සමාජයට දෙන පුද්ගලයෙක් බවට පත් වෙන්න. ඉතින් මේ ලස්සන දවසේ ඔබ මම මෙනෙහි කරන්නට අවශ්‍යයි. අපි අපේ ජීවිතයේ අපිට විනිශ්චයන් කරන්නට ලැබෙන වෙලාවට අපි කොහොමද මේ විනිශ්චයන් භාවිතා කරන්නේ? අපි ගැන විතරක් හිතලා අපේ අභිවෘද්ධිය ගැන විතරක් හිතලා අපේ ප්‍රසිද්ධිය ගැන විතරක් හිතලා අපි විනිශ්චයන් කරනවා නම් ඒ විනිශ්චය හරියට අපි කල්වාරි ගමනේ ස්වාමින් වහන්සේගේ නඩු තීන්දුවේදී වැරදි විනිශ්චයක් දීපු පිලාත්ගේ විනිශ්චය වගේ වෙනවා. පිලාතු තමන් ගැන විතරක් හිතලා තමන්ගේ අභිවෘද්ධිය ගැන විතරක් හිතලා තමන්ගේ ප්‍රසිද්ධිය ගැන විතරක් හිතලා ස්වාමින් වහන්සේට වැරදි අසාධාරණ විනිශ්චයක් දෙනවා. ප්‍රියදර ප්‍රේමාන්තනේ ඔබට මට ආරාධනා කරන්නේ සමාජයේ ඔබට මට විනිශ්චයකාරයෙකු වෙන්න අවස්ථාව නිර්මාණය වෙද්දී ඔබට මට ආරාධනා කරන්නේ ස්වාමින් වහන්සේ වගේ විප්ලවවාදී විනිශ්චයකාරයෙක් වෙන්නටයි. සමාජ නැම්ම නැතිනම් සමාජ රැල්ල තියෙන්නේ හැම වෙලේම අනිත් අයව පරාජය කිරීමේ විනිශ්චයක් දෙන්නට. හැබැයි අපි කිතුණුවන් විදියට කිතුණු අනුගාමිකයන් විදියට ස්වාමින් වහන්සේ වගේ විප්ලවීය විනිශ්චයක් දෙන මිනිසුන් බවට පත් වෙන්නට ඕනේ. ස්වාමින් වහන්සේට ලැබෙන අවස්ථාව බොහොම සූක්ෂම අවස්ථාවක්. නැතිනම් මේ ස්වාමින් වහන්සේට පෞකාර ස්ත්‍රියගේ වැරද්ද විනිශ්චය කරන්නට ලැබෙන අවස්ථාව කුමන්ත්‍රණයක්. ස්වාමින් වහන්සේ මේ කුමන්ත්‍රණයේදී ඒ කුමන්ත්‍රණය නිර්මාණය කරන අයගේ සිතුවිල්ල හොඳින් හඳුනා ගන්නවා. මේ නිසා ස්වාමින් වහන්සේ හරි ලස්සනට මේ පාර්ශවයන් දෙකම පෞකාර ස්ත්‍රියත් ඒ වගේම ඇයව ගල් ගහලා මරන්න ඉදිරිපත් වෙන ජනතාවත් මේ දෙගොල්ලොම ආරක්ෂා වෙන විදිහේ ලස්සන තීන්දුවක් උන්වහන්සේ ගන්නවා. නැතිනම් බොහොම බුද්ධිමත් තීන්දුවක් විනිශ්චයක් උන්වහන්සේ ලබා දෙනවා. එක පැත්තකින් උන්වහන්සේගේ විනිශ්චය නිසා ජීවිතයේ කිසිම බලාපොරොත්තුවක් නැතුව හිටිය පෞකාර ස්ත්‍රියට බලාපොරොත්තුවක් හම්බ වෙනවා. ආයි ජීවිතය හම්බ වෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් අපි බලද්දී මේ පෞකාරීය ස්ත්‍රියව මරලා ඒ පාපයේ ඛේද වාචකේ නැතිනම් මේ පාපයේ බරපතලකමට යටත් වෙන්නට හිටපු මහා ජනතාවක්ව ස්වාමින් වහන්සේ බේරගන්නවා උන්වහන්සේ ලබා දෙන විනිශ්චයෙන්. ස්වාමින් වහන්සේගේ විනිශ්චය නිසා ඒ හැම කෙනෙකුටම ගල් අතහැරලා ඔවුන්ගේ ජීවිතේ පාපය පරදන්න අවස්ථාව නිර්මාණය වෙනවා. ප්‍රියදර ප්‍රේමාන්තනේ අද ස්වාමින් වහන්සේ ඔබට මටත් ආරාධනා කරන්නේ මෙන්න මෙහෙම විප්ලවීය විනිශ්චයක් අපේ ජීවිත තුලත් ගොඩනගන්නටයි. අපිටත් පරීක්ෂාවක් තියෙනවා. හැම වෙලේම අපිට විනිශ්චයක් කරන්න ලැබෙද්දී ඒ විනිශ්චයෙන් අපිව ඉස්මතු වෙන විදිහේ විනිශ්චයන් දෙන්නට. ඒ විනිශ්චය නිසා අපිට බාධා කරන අය, අපි සමාජයේ එපායි කියලා හිතන අය, අපි සමාජයේ හතුරු විදිහට සලකන අය, අපි පල්ලෙහාට දාන්න, ඒගොල්ලන්ව යටපත් කරන්න විනිශ්චයන් දෙන අවස්ථාවන් ලබා දෙන්නට සිදුවෙන අවස්ථාවන් අපිට අපේ ජීවිතයේ එනවා. හැබැයි එහෙම තැනදී අද ස්වාමින් වහන්සේ ඔබට මට මතක් කරනවා ඔබේ මගේ යුතුයකම වෙන්නේ ස්වාමින් වහන්සේ වගේ විප්ලවවාදී විනිශ්චයකාරයෙක් වෙන්නටයි. සමාජ රැල්ලට එහා යන
කිතුණුවෙක් විදිහට කටයුතු කරන්නටයි. ඒ නිසා මේ ලස්සන දවසේ අපි ආරක්ෂා කරමු. අපිටත් ස්වාමින් වහන්සේ වගේ ජීවිතේ අපිට අපේ සමාජිකයන්ව, අපේ ආදරණීයන්ව, අපේ සහෝදරයන්ව, අපේ අසල්වැසියන්ව විනිශ්චය කරන්නට අවස්ථාව නිර්මාණය වෙද්දී ඒ විනිශ්චය ඒ ජීවිත නගා සිටවන, ඒ ජීවිතවල ගිනිදැල් නිවන විනිශ්චයන් දෙන්නට අපිව බුද්ධිමත් කරන්න කියලා මේ ලස්සන දවසේ අපි ආරක්ෂා කරමු. ජේසුස් පිටයි.